මගේ නම කුමාරි පතිරගේ. හෝලි කුට්ටු ගෙඩියේ නෙට්ට හයි කරන්න පුළුවන් තරම් ප්‍රාමාණික වියතුන් බුද්ධිමතුන්ගෙන් තමන්ගේ ආණ්ඩුව පිහිටවන්න පුළුවන් කියලා පුරසාරම් දෙටපු කයිතන් ආණ්ඩුවේ ජනාධිපතිවරයාට අද මේ රටේ ආර්ථික මර්මස්ථාන ටික තමන්ගේ යටතේ පරිපාලනය කරගන්න බැරි වෙලා තියෙනවා මහ බැංකුවේ ඉඳලම. කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන යන්න බෑ. ඉන්ධන ටික, ඩීසල් ටික මේවා වැඩි වෙලා. කොහොමද විදුලි බිල වැඩි වෙලා? විශේෂයෙන්ම මේ කර්මාන්තය අද ඉතාමත් අනුතුරක තියෙනවා. ඒකෙන් රැකියා වෙළඳපොළ ඒ ශේෂ්ත්‍රය නියලා තියෙනවා. රටේ ජනතාවගේ මිලියන 1.5ක් මේ ඩිරෙක්ට් මේ ඇපරල් ශේෂ්ත්‍රයත් එක්කම සහ ඊට ඍජු හා වක්‍රාකාරයේ කර්මාන්තවලින් යැපෙන ජනතාවක් ඉන්නේ. ඒකෙන් විශේෂයෙන්ම 70%ක් සහ 80ක් ඉන්නේ අපේ ආදරණීය අම්මලා, අපේ ආදරණීය සහෝදරියෝ. එතකොට මේ 70% 80 අපේ ආදරණීය අම්මලා රටේ ආර්ථිකයට වගේම තමන්ගේ ජීවන බර සැහැල්ලු කරගන්න තමන්ගේ පවුලට දක්වනේ ආර්ථික සුරක්ෂිතතාවයද බිඳ හෙළලා තියෙනවා. හයි කොස්ට් එක සහ ලෝ ඩිමාන්ඩ් එක. ඒ කියන්නේ මේ නිෂ්පාදනයට වැය වෙන අධික පිරිවැය සහ මේ ලෝ ඩිමාන්ඩ් එක ඇමරිකාව, යුරෝපය වගේ රටවල්, අද ඉන්දියාව, බංගලාදේශය වගේ රටවල් වලට තමන්ගේ ඇඟලුම් ආයෝජනයන් ඒ රටවලට දෙනවා අඩු පිරිවැයක් තියෙන නිසා. ඉන්නව පාරකට යන්න බෑ, ගමකට යන්න බෑ. අපි දැක්කලා අදුරු පාසලකට ගිහිල්ලා කාන්තාවෝ ටික තමයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ගහලා එලවන්නේ. හෙට අනිද්දා ගෙයින් මිදුලට බහින්න බැරි තත්ත්වයක් උදා වෙනවා. එයි මේකට හේතුව තමන්ට කරන්න පුළුවන් සීමාව, තමන්ගේ දැනුමේ ආකල්පවල සීමාවට වැඩ කරන්න පොරොන්දු දුන්න නම් මේ රටේ ජනතාව ඔය තරම් සහසිකත්වයකටපත් වෙන්නේ නැහැ. මිනිස්සු ඉන්නේ දැන් මේ මුන්ගේ දකින්න තැන බෙල්ලෙන් බොටුවෙන් අල්ලලා යකෝ අපිට දීපු පොරොන්දු ටික ඉෂ්ට කරපම්. මේ ජනතාවගේ භාෂාවෙන් මං කියන්නේ ඒ තරම පීඩණයටපත් වෙලා. මට මේ අපි දකින අහන කාන්තාවෝ කියනවා වෙනදට හදිසියක් ලෙඩක් දුකක් පොඩි එකාට බෙහෙත් ටිකක් ගන්න බැරුව ගියොත් පහුවදා උදේ බැංකුව අරිනකන් ඉඳලා ගිහිල්ලා කන කර ආවරණ ටික බැංකුවේ උගස් තියලා ගන්න බෑ. 70%යි ගෙවන්නේ. මොකද්ද මේ රටේ ජනතාව මොකද්ද උගස් තියන්න වෙන්නේ? තමන්ගේ ගේයිටම සින්න වෙනවනම්, කන කර ටික සින්න වෙනවනම්, වතුර ටිකක්වත් බොන්න බැරි තත්වයක් මේ නියගියත් එක්ක උදා වෙනවනම් මේ රටේ ආණ්ඩුකරණය කරන මේ කයිය නායකලට අපි කියනවා කයිවාඩු ගැහිල්ල නවත්තන්න. මේ රටේ ජනතාව අපේට ප්‍රාණග්‍රහයට ගන්න එපා. ඒක නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට කියනවා ආර්ථිකය සුරක්ෂිත කරන්න. මේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට සීනි බෝල උත්තර නම් දෙන්න එපා මහත්තුරුනි, නෝනාවරුනි කියලා. ඒක නිසා ආණ්ඩුව කරන්න බැරි නම් දන්න කෙනෙක්ගෙන් අහලා හරි ඉතුරු අවුරුදු ටික ඇදගෙන යන්න.